පොඩි ප්‍රෑන්ක් එකක් කරමුද? අයියට ප්‍රෑන්ක් එකක් කරමු බොරුවගේ දවසේ. මගේ සිග්නල් මන්ද මම. නයනා මට. හෙලෝ අයියේ. මේ අර මක්ඩෙසියෝ දෙකේ අර මක්ඩෙසියෝ දෙකක් ආවේ. ඒ මක්ඩෙසියෝ දෙකේ මේ මක් 20ක්ම print එක අනිත් පැත්තට ගහලා තියෙන්නේ. එතකොට ඕනේ. මොකද කරන්න? ඉච්චනවාද කියන්නේ නවල බලන්න ගහනවා. නෑ බැලුවා අර ඒවල යන්නේ මොන්ද මොකක් කියලාද කියලා. කොහොමද නේම වැඩ කරන්නේ? දැන් මක් දෙවි 20ක් කොහොම අයින් කරපුවම ඉතින් ගහත් මක්කින් එකට ගලවලා බලනවා කොලේ කලේ කවුද ඔයාලා එහෙම වටේ නැත්නම් පපතරා අක්කා ලෝලා දුන්නේ මම ගැහුවේ. මොකද කරන්නේ එකට මොනවා කරන්නද ඉතින් මන් දන්නේ ඉන්න දින මම ඔප්පේ ඉන්න පොඩ්ඩේ කාර්ය කරන්නේ ඉතින් වල බලන්නකෝ ඔයගේ ලාභ ගන්න බෑ ඔම ගහලා හරියට ඉන්නකෝ. අයියා වස් රියැක්ෂන් එක බලමු. Few minutes later. කෝල් එකක් එනවා. අයියගෙන් කෝල් එකනවනේ. හෙලෝ අයියේ. සතුටුද? ඔව් අයියේ. සංගී පවතරක් දෙන්නකෝ පවතරානේ මක් බලන්නේ. ආයින්න. හෙලෝ. සංගී ඔය බැලුවේ නැද්ද අර මක් ටික වැඩ දින ගහලාද මක් විත්. ඒක දැක්කේ නෑනේ මම. දැක්කේ නෑ කියන්නේ. ඕක මේ උඩ බලන්න ගහන්නේ ඔය මක් කීයකට කලව බලනවා. අනිත් ඒ පොඩි කිට් එකක් නෙමෙයි. පුල් කල මක් එක. ඔව් ඒක ඒ කියන්නේ අර රෑනේ ගැහුවට පස්සේ තමයි අද අර print වෙලා තියෙද්දි බැලුවේ. බලන්න පිටින් ඔයාලා කොහොමද කරන්න කියලා ඔයාගේ අතේනේ මේ වගකීම තියෙන මක් ගහන්නේ ඔයාලට ඔළුව දාලා බලන්න ඕනේ ඒක නැත්තම් බෑනේ කරන්න. හරි ඉන්නවා එන්න ෂොප් එකේ. හරි. A few moments later. මේ අයියා බයලාගෙන පොඩි කෝල් එකක් කරේ. ඇත්ත කියන්න නැත්නම් බැනුම හොඳ වෙයි දැන් බය වෙලා පස්සේ බඩි බයින් නෑ බොසා හොඳයි මොනා වුණා. අර පොලිසිය යන්නේ. හෙලෝ හෙලෝ තරහ ගිහින් දින්නේ. තරහ ගිහින් කියලා හන්ද එපා. බලන්න දැන් ඔය පර්මනන්ට් ගාන මග්නෙටි වැඩන්නේ කතා කරලා කල්පනාවෙන් ගහන්න කියලා අමතක ෆෝන් ඔබ මොකද මොනාරි කරන්නේ මන් ටික මිස් වෙලා ඉතින් වැඩක් නැහැ නේ කතා කරලා ආයෙ තරහ ගිල්ලද කියලා යන්න මොකද්ද එහෙම කතා කරන්න එපා. ඔයාට මේ බොරුවගේ දවසේ පොඩි ප්‍රෑන්ක් එකක් කරා අපි නිකන් මේ ෆෝන් එක බබු කීටි කරා. පළවෙනි දැන් බය වුණාද? ලැවටුණානේ. ඒකෙන් වැරදි වෙන්නේ. දෙන්නම සම්මත වෙලා ඉන්නේ අර පබතර සම්මත. ඒකට බොරු කියන්න නැත්නම් එදාම මම එන්න මලාගමු. අයියා බොරුවට අයියා බූරුවට ඇන්දා. අයියා බොරුවට මිෂන් කම්ප්ලීට්. ගම්මටිටි